මේ නිදිකුම්බ කොළ ඇල්ලුවාම ඒක ඇකිලිලා යනවා කියලා පොඩි කාලේ ඉඳන් දන්නවා. ඒත් මේකට තාපය ලබා දුන්නාම මොකද වෙන්නේ කියලා බලන්න. අතින් අල්ලන්නේ නැතුව තාපය ලබා දුන්නත් ඒක ඒ විදිහටම ඇකිලිලා යනවා. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් මේ නිදිකුම්බ ස්පර්ශයට විතරක් නෙමෙයි සංවේදී තාපයට සංවේදී කියලා. අපිට මෙතන තව දෙයක් ගන්න පුළුවන් මේ දැල්ල නිදිකුම්බ පත්‍රවල ගෑවෙනවට වඩා ඉක්මනට මේකේ නටුවේ ගෑවුනහම මේක ඉක්මනට ඇකිලිලා යනවා කියලා. ඊළඟ පත්‍රවල ගෑවුනහම ටිකක් වෙලා ගිහින් තමයි ඒක ඇකිලිලා යන්නේ. ඒ නටුවේ ගෑවුණු ගමන් මේක ඇකිලිලා යනවා.